Welcome you all to your English learning channel U4U Easy. අද අපේ lesson එක වෙන්නේ past continuous passive. ඉතින් මේ මොන වෙලාවටද අපි මේ past continuous tense භාවිතා කරන්නේ? ඔයාලට කලින් අපි active voice යටතේ වීඩියෝ එකක් කළා මතක ඇති. අපි අතීතේ යම්කිසි නිශ්චිත වෙලාවක දෙයක් සිදු වෙමින් පැවතුණා, කෙරෙමින් හිටියා, කර හිටියා කියන තමයි past continuous tense භාවිතා කළේ. ඉතින් නැවතත් මතක් කරොත් කොහොමද අපි මේ sentences ලියන්නේ කියලා some examples බලන්න. She was walking. ඇය ඇවිදිමින් සිටියා. ඇය ඇවිදිමින් සිටියා. They were playing. ඔවුන් සෙල්ලම් කර හිටියා. දැන් මොකද වෙන්නේ මෙන්න මේ sentences වල අපි කරන කෙනා දන්නවා. ඇය ඇවිදිමින් හිටියා. ඔවුන් සෙල්ලම් කරමින් හිටියා. දැන් කරන කෙනෙක් දන්නවා. එහෙමනම් මේ වාක්‍ය අපි ලියන ක්‍රමයක් තිබුණා. ස්ට්‍රක්චර් එකක් තිබුණේ මොකද්ද? subject was verb in ing form. ඒ වගේම තව සමහරක් වෙලාවට තියෙනවා අපිට මේ කරන කෙනා දන්නේ නැති වෙලාවල් එනවා. හිතන්නකො මේ වගේ මගේනකොට දකින්නවා තැනක ලස්සන බෑග් වගේ විකුණ තිබුණා. ගෙදර ඇවිල්ලා කියනවා මෙන්න මේක. ඉතින් මග බෑග්ස් වගේ විකුණ තිබුණා. බෑග්ස් විකුණමින් තිබුණා. දැන් මොකද වෙන්නේ? බෑග්ස් විකුණමින් තිබුණා. අපි දන්නවද කරන කෙනා? කියන්නේත් නැවට අවශ්‍යත් නැහැ. හැබැයි අපිට වැදගත් වෙන්නේ මොකද්ද? බෑග්ස්. එහෙමනම් බෑග්ස් විකුණමින් තිබුණා කියන්නේ කොහොමද? අන්න ඒ වෙලාවට මොකද කරන්නේ? මෙන්න මේ ක්‍රියාවට යටත් වෙන දේ. මෙතන විකුණමින් තිබුණේ මොකද්ද? මොනවද? bags. අන්න bags කියුවහම මෙතන බහුවචන ගොඩක්. bags එක්කලා අපිට මොකද යොදන්න පුළුවන්? who's the word? ගොඩක්නේ. එහෙනම් were. bags were විශේෂ වචනයක් දෙනවා. being been කියලා. the bags were being sold. verb එක past participle වලින් තියෙනවා. හොඳට මතක තියාගන්න. අපි passive voice කොහෙද ලියන්නේ? එතන අනිවාර්යෙන් verb එක past participle වලින් තියෙන්නටම ඕනේ. එහෙමනම් the bags were being sold. bags විකුණමින් හිටියා කියලා අපි කියන ආකාරයෙන් එහෙමනම් මෙන්න passive voice යෙදෙන්නා වූ විදිහ කොහොමද? අපි කරන කෙනා දන්නේ නැහැ. නමුත් අපිට ක්‍රියාවට යටත් වෙන කෙනා තමයි දේ තමයි මෙතනදී වැදගත් වෙන්නේ. අන්න ඒ වෙලාවට තමයි අපි passive voice භාවිතා කරන්නේ. ඉතින් එහෙමනම් කොහොමද ලියන්න ස්ට්‍රක්චර් එක එහෙමනම් object ක්‍රියාවට යටත් වෙන දේ was were being been verb in past participle form. object was were being been verb in past participle form. ඔන්න එහෙමනම් අපි ලියන්නා විදිහ ඒක විශේෂයෙන් මතක තියාගන්න verb එක past participle වලින් තියෙනවා. ඒ කියන්නේ ඔයා verbs ගැන හොඳින් දැනුවත් වෙන්න ඕනේ. යම් හේකින් ඔයා දන්නේ නැත්නම් ඔයාලට හරියට දැනුමක් මදි වගේ කියලා හිතෙනවා නම් අපි කලින් වීඩියෝ එකක් කළා verb සම්බන්ධයෙන් ඒ වීඩියෝ එක නැවත නරඹලා ඔයාගේ දැනුම වැඩි දියුණු කරගන්න දැනුවත් වෙන්න. අපි බලමු එහෙනම් මොන වෙලාවටද මේ was යොදන්නේ එහෙම නැත්නම් were යොදන්නේ කියලා. was යොදන්නේ අපි ක්‍රියාවට යටත් වෙනදී එක්කනේ. එක දෙයක් නම් මමත් ඇතුළත්. ඒ කියන්නේ I, he, she, it එහෙම නැත්නම් singular noun එකක් නම් අපි was කියන එකත් ක්‍රියාවට යටත් වෙන දේ ගොඩක් නම් අපි මොකද කරන්නේ? ඒ කියන්නේ you, we, they එහෙම නැත්නම් plural nouns ගන්න බහුවචන නාම පදයක් නම් අපි were යොදනවා. ඉතින් එහෙමනම් අපි දැන් බලමු කොහොමද යම් විදියකින් අපිට active sentence එකක් දුන්නොත් ඒක කොහොමද කරන කෙනා දන්නේ නැති වෙලාවට භාවිත කරන්නේ ලියන්නේ කියලා. ඉතින් බලන්න මේක. He was painting the room. ඔහු කාමරේ තීන්ත ගාමින් තිබුණා. නැත්නම් ඔහු කාමරේ තීන්ත ගාමින් හිටියා. ඉතින් අපි කොහොමද කියන්නේ? කාමරේ තීන්ත ගාමින් තිබුණා. කාමරේ තීන්ත ගාමින් හිටියා. මේ මොකද කරන්නේ? මෙතෙන්දී මොකද වෙන්නේ? තීන්ත ගාමින් හිටියා මොකේද? කාමරේ. එහෙනම් කාමරේ room කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. එහෙනම් අපි the room කියුවම එකක්. එහෙනම් මොකද වෙන්නේ? the room මොකද අපි යොදන්නේ? was the word. the room was විශේෂ පදය being been සහ verb එක past participle එහෙනම් the room was being painted. the room was being painted. කාමරය තීන්ත ගාමින් තිබුණා. ඔන්න අපි කොහොමද කරන කෙනා දන්නේ නැති වෙලාවට මෙන්න මේ ක්‍රියාවට යටත් වෙන දේ එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක භාවිතා කරලා sentence එකක් ලියන්න කියලා passive voice වල ලියන විදිහට කතා කළා. ඉතින් ඒ වගේම තමයි අපිට මේවා නෙගටිව් වලට හරවන්න ඕනේ නේද? මොකද කරන්නේ? අපි නෙගටිව් නැති යනකට හරවන්න මොකද කරන්නේ? අපි හරිම සරලයි. මෙතෙන්දී මොකද කරන්නේ? not not කියන එක යොදනවා was were වලට පස්සේ. ඒ කියන්නේ was were not being been. was were not been තමයි මෙතෙන්දී යෙදෙන්නේ. අපි බලමු තව එක්සැම්පල් එකක් අරගෙන ඉමු. කොහොමද වෙන්නේ කියලා. They were not repairing the road.
ඔවුන් මාර්ගය අලුත් වැඩියා කරමින් සිටියේ නැහැ. They were not repairing the road. ඔවුන් මාර්ගය අලුත් වැඩියා කරමින් සිටියේ නැහැ. කොහොමද? මාර්ගය අලුත් වැඩියා කරමින් තිබුණේ නැහැ. මාර්ගය අලුත් වැඩියා කරමින් තිබුණේ නැහැ කියලා කියන්නේ කොහොමද? අපි මොකද කරන්නේ? The road කියන එක එකක්. එහෙනම් the road was negative හින්දා not දානවා. The road was not being repaired. The road was not being repaired. අන්න මාර්ගය අලුත් වැඩියා කරමින් තිබුණේ නැහැ කියලා අපි කියන්නා වූ ආකාරය. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ සෙන්ටෙන්ස් එකක් දුන්නොත් ඒක ක්වෙස්චන් ෆෝම් එකට නැත්නම් ප්‍රශ්නයකට හරවගන්නත් ඕනේ නෝ නේද? ඉතින් අපි ඒකට මොකද කරන්නේ? හරිම සරල ඉංග්‍රීසි වල ඔයාලා දන්නවා. අපි helpy verb එකක් නැත්නම් උපකාරක පදයක් දන්නවනම් අපි මොකද කරන්නේ? අන්නේ helpy verb එක අදාළ මෙතන නම් object එකට ඒකෙන් ක්‍රියාවට යටත් වෙන දේ මුලට ගේනවා. ඒ කියන්නේ was were object එක ක්‍රියාවට යටත් වෙන දේ being been verb in past participle. හොඳට මතක තියාගන්න been එහෙමම තියෙනවා. ඒ කියන්නේ was were object been verb in past participle form. ඉතින් එහෙමනම් අපි තව question එකක් කරමු බලමු. කොහොමද මේ ප්‍රශ්න ආකාරයෙන් අහන්නේ කියලා ඉවරලා යම්කිසි කරන කෙනා දන්නේ නැති වාක්‍යයක් sentence එකක්. දැන් බලන්න. Were they decorating the hall? Were they decorating the hall? ඔවුන් ශාලාව සරසමින් සිටියාද? ඉතින් කොහොමද අපි කියන්නේ? ශාලාව සරසමින් සිටියාද? ශාලාව නැත්නම් හෝල් එක සරසමින් තිබුණාද? කොහොමද අහන්නේ? මොකද කරන්නේ? The hall කියන එක එකක් නේද? The hall කියන්නේ එක දෙයක්. එහෙනම් ඒක අපි singular object එකක් තනි වස්තුවක් එහෙමනම් the hall කිව්වම මොකද යොදන්න පුළුවන් help verb එක was the word? was නේද? එහෙනම් question එකක් ඉඳලා මොකද වෙන්නේ? Was the hall being decorated? Was the hall being decorated? ශාලාව සරසමින් සිටියාද? ඔන්න අපි මොකද කරේ? එහෙමනම් පොසිටිව් නෙගටිව් සහ ක්වෙස්චන් ආකාරයට හැදුවේ ඒ වගේම තමයි. ඔයාලට දැන් මේ කරන කෙනා යම් මේකෙන් හිතන්නකෝ සම්බන්ධ කරන්න අවශ්‍යමයි කියලා. ඉතින් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි කරන කෙනා දන්නවනම් අපිට පුළුවන් ඇක්ටිවර්ස් වලින් ලියන්න. නමුත් යම් මේකට සම්බන්ධ කරන්න ඕන නම් ඒත් පුළුවන් අපිට. මොකද කරන්නේ? අපි කිව්වොත් එහෙම they were decorating the hall. ඔවුන් ශාලාව සරසමින් සිටියා කියන එක පැසිව් වලින් අපි ලියන්න පුළුවන්. The hall was being decorated. The hall was being decorated. ශාලාව සරසමින් හිටියා. කවුරු විසින්ද? ඔවුන් විසින් අපි මොකද කරන්නේ? by දාලා අදාළ තැනට සම්බන්ධ කරේ කියන්නේ by them. The hall was being decorated by them. ඔන්න අපි by දාලා අවශ්‍ය කරලා සම්බන්ධ කරා. ඉතින් එහෙම තමයි අපි කතා කරේ එහෙමනම්. ඒ වගේම තව දෙයක් තියෙනවා මේ ගොඩක් අය මේ sentences ලියද්දී වැරදි විදිහට මේක භාවිතා කරනවා. උදාහරණයකට බලන්න මෙන්න මේක. වැඩේ කරමින් තිබුණා. The work was done. අන්න එහෙම හිතනවා. The work was done කියන්නේ වැඩේ කළා. ඒ කියන්නේ simple past passive voice වලින්. ඒක ගැලපෙන්නේ නැහැ. වැඩේ කරමින් තිබුණා කියන්න කොහොමද ලියන්නේ? The work was being done. The work was being done තමයි වැඩේ කරමින් තිබුණා කියලා අපි කියන්නේ. ඒ වගේම තමයි ගේ පිරිසුදු කරමින් තිබුණා. සමහරවිට හිතන්න පුළුවන් the house was cleaning කියලා. එහෙම ලිව්වොත් ඒක වැරදි. මොකද්ද වෙන්නේ? The house was being clean. The house was being clean. එහෙමනම් මොකද කරන්නට ඕනේ? හොඳට මතක තියාගන්න. past continuous passive අපිට ලියන්න බෑ being being නැතුව. එහෙමනම් being යොදන එක අනිවාර්යයෙන් මතක තියාගන්නටත් ඕනේ. ඉතින් එහෙමනම් අපි ඔන්න කතා කළා කොහොමද මේ positive negative questions සහ common mistakes මොනවද කියලා. ඉතින් අපි මම හිතන්නේ ඔයා මේ lesson එක පොඩි තේරුම් ගන්න ඇති කියලා. කොතෙක් දුරට තේරුණාද කියලා බලන්නත් එක්කලා පොඩි practice session එකක් කරලා බලමු. are you ready? එහෙමනම් අපි බලමු first activity එක. They were building a bridge. ඔවුන් පාලමක් ඉදි කරමින් සිටියා. පාලමක් ඉදි කරමින් තිබුණා. අපි කොහොමද කියන්නේ? දැන් මෙතෙන්දී බලන්න. ඉදි කරමින් තිබුණේ මොකද්ද? The bridge. The bridge. එකක්. එහෙනම් කොහොමද මේක අපි ලියන්නේ? The bridge. කල්පනා කරලා බලන්න මොකක්ද දෙන්නේ? Can you form the sentence? පුළුවන්ද කියලා බලන්න මේ කොහොමද මේ sentence එක passive voice වලින් ලියන්නේ? පාලමක් ඉදි කරමින් තිබුණා. The bridge. Yes. The bridge was being built. The bridge was being built. The bridge was being built. පාලමක් ඉදි කරමින් තිබුණා. ඒ වගේම තමයි look at the second one. I was writing the report. I was writing the report. මම report එක ලියමින් හිටියා. report එක ලියමින් හිටියා. අපි කොහොමද කියන්නේ?
report එක ලියමින් තිබුණා. අපි මොකද කරන්නේ? The report කියන්නේ එක දෙයක්. එකක්. The report. එහෙනම් අපි කොහොමද මේක ලියන්නේ? The report. Just think. දන්න බලන්න. කොහොමද වෙන්නේ? Got it? Right? හරි. ඔයා මම හිතන්නේ තේරුම් ගන්න ඇති කියලා. කොහොමද වෙන්නේ? The report was being written. The report was being written. The report was being written. එහෙනම් මොකද වෙන්නේ? report එක ලියමින් තිබුණා කියලා අපි ලියන්නා විදිය. ඒ වගේම තමයි she was not singing songs. ඇය ගීත ගායනා කරමින් හිටියේ නැහැ. ගීත ගායනා කරමින් තිබුණේ නැහැ. අපි කොහොමද මේක ලියන්නේ? ගීත ගායමින් හිටියේ නැහැ. දැන් the songs කියන එක තමයි මෙතන අපේ ඔබ්ජෙක්ට් එක. ගායනා කරමින් හිටියේ නැත්නම් මොකද්ද songs? එහෙනම් songs කියන එක පටන් ගන්නට ඕනේ. අපි කොහොමද මේක ලියන්නේ? The songs. Yes, right. උත්සාහ කරලා බලන්න මොකද්ද වෙන්නේ? The songs. Hope you guess it. මම හිතන්නේ ඔයාලා ෆෝම් කරගන්න ඇති. හරිද? Right. The songs were not being sung. The songs were not being sung. ගීත ගායනා කරමින් හිටියේ නැහැ. sing කියන එකේ past participle sung. ඒ නිසා the songs were not being sung. ඉතින් අද අපි කතා කරේ මොන වෙලාවකද past continuous passive tenses භාවිත කරන්න කියලා නැවතත් මතක් කරගන්න. ඉතින් past continuous tense භාවිත කළේ අතීතයේ නිශ්චිත වෙලාවකදීක් සිදු වෙමින් පැවතුනා කියලා ප්‍රකාශ කරන්නට ඒ වගේම තමයි passive භාවිත කරන්නේ කරන කෙනාට වඩා ක්‍රියාවට යටත් වෙන කෙනා වැදගත් වෙලාවට සහ කරන කෙනා දන්නේ නැති වෙලාවට ඒ වගේම past continuous passive tense ලියන්නා ස්ට්‍රක්චර් එක නැවතත් මතක් කරගන්න. object was were being been verb in past participle form. ඉතින් මම හිතන්නේ ඔයාලට මේ එතන පොඩි තේරුම් ගන්නට ඇති කියලා. ඒ වගේම ඔයාලට මේක යූස්ෆුල් නම් ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉතින් තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න සහ අපේ future update නිරන්තරයෙන් ලබා ගන්න අපිට රැඳී සිටින්න. So we wish to meet you with our next grammar lesson, present perfect passive tense. Thanks for watching. Have a great day. Bye.